මගේ ගෙයවට මෙච්චර ලස්සන පරිසරයක් තියෙනවා කියලා මම දැනගන්නකොට මගේ වයස ජීවිත කාලයෙන් භාගයක්ම ගෙවිලා ගිහිල්ලා. හැබැයි ඉතින් දැන් මේ ජීවිතේ කොහොම හරි ඉතින් ලස්සනත් එක්ක ගෙවන්න ගොඩාක් උත්සාහ කරනවා. මෙච්චර කාලෙකට ඉතින් මම කළේ උදේ පාන්දර නැගිටිනවා, උයලා හිටන් දරුවත් එක්ක ඉස්කෝලේ යනවා, එයාව ගිහින් දාලා ඇවිල්ලා මගේ රෙදි හැට්ට ටික දරුවගේ වැට් ටික ඒ ටික කරනවා. ඊට පස්සේ ඉතින් ආයෙ අනිත් පැත්තට එයාව එක් කරගෙන එන්න යනවා. ඊට පස්සේ ඉතින් ආයෙ ඇවිල්ලා නාලා කාලා එයත් එක්ක ඉස්කෝලේ වැඩ කරලා නිදා ගන්නවා. ආයෙ රැට කාලා ඊටු ටිකත් නිදා ගන්නවා. පහුවදා නැගිටිනවා. ඔන්න ඕක තමයි ඉතින් මගේ ජීවිතේ උනේ. දැන් තමයි තේරෙන්නේ මෙච්චර ලස්සන පරිසරයක් මගේ ගේ වටේ තියෙනවා කියන්නේ. බාණ්ඩකෝ ඒකේ ලස්සන මාරම සුන්දරත්වයක් තියෙන්නේ. ඒක හිතා ගන්න බෑ. මාරම සතුටුයි මට මේ වගේ වටපිටාවක් මගේ ගේ යවටත් තියෙනවානේ කියන එක. උලන් එනවා. ඊට පල්ලෙහාන් දින පාරනේ දැම්මේ. හැබැයි කැලේ මෙහා පාරනේ. පන්සල පෙන්නේ නැද්ද මේ එළියට? මේ ඉන්නේ මගේ කොළම. අදිනේ අතන කියම කඳු තියෙන විදිහට. අර පැත්තෙනුත් කන්දක් තියෙනවා. පැත්තෙන් පේනවා කිරිබත් ගල කන්ද. ඒක අර පැත්තෙනුත් ඒ අර ටික තමයි පුතේ අර අපි පල්ලට යනකොට පේන්නේ. ඔව් අයියා කියන අපේ අයියලා ටික අපේ අයියලා හැම උඩට ගිහින් සරුංගල අරිනවලු. ඔහෙ යන්නේ අයියලා. ඒ ඔය ටික නෙමෙයි. අයියා කිව්වා උඩ කියලා. අයියලා ඉන්නේ අර පැත්තේ. දන්නේ අයියලා කිව්වා අර පැත්තේ. ඒ ගස් කොළන් ගියා සරුංගල. අපි සරුංගලයක් හදමු අම්මේ. අවුයි දැන් පොඩි කෑමක් හදන්න යන්නේ තේ බොන්න. ඔන්න හිනහ වෙන්න නම් එපා. මං අද පපඩම් වලින් පැටිස් හැදුවා. කොහොමද ඉතින් ඔයාලට මම මුලින්ම ඔන්න පපඩම් ටික පොගන්න දාගත්තා පැයක් විතර. ඊට පස්සේ ඒ ටික පතර කොලයකට වෙන වෙනම තිබ්බා. ඒ පපඩම් ටික පොඩක් වතුර බේරෙන්න. ඒ අතරතුරේ මම කරි එක හදාගන්න අල ටික තිබ්බා තැම්බෙන්න. ඊට පස්සේ ඒකට ලුණු අපේ ගෙදර මේ වෙලාවේ තිබුණේ නැහැ. මස් මාළු මුකුත් තිබුණේ නැහැ. ඒ නිසා මම කරවල ගත්තේ. සැමන් එකක් එහෙම දැම්මම තවත් රස වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ ඉතින් දාන දේ යනවා රස වෙනස්. ඊට පස්සේ අල ටික තම්බ ගත්තා. තම්බගෙන ඉවර වෙලා අල ටික අපි පොඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අර ගොඩාක්ම චොප්ප වෙන්නම නෙමෙයි කෑලි හිටන විදිහට අල ටික පොඩි කරගන්න ඕනේ. එතකොට තමයි රස නැත්තම් කන්න ටිකක් අර අපිට පොඩි අප්පිරිය ගතියක් වගේ මට එනවා. ඒ නිසා මෙහෙම කෑලි හිටින්න පොඩි කරගත්තාම ඒක අවුලක් නෑ ෂේප්. තව දෙයක් මම පපඩම් ගත්තේ අපේ ගෙදර තිබුණේ ලොකු පපඩම්. ඒ නිසා තමයි අච්චර ලොකුවට හදන්න උනේ. අර පොඩි පපඩම් එක තියෙනවා නම් මම හිතනවා මීට වැඩිය ලස්සනට හදාගන්න පුළුවන්. හේතුවක් නැහැ. මේ භාජන ලිපේ තිබ්බහම තව අර තාච්චිත් එහෙමයි ලිපේ තිබ්බහම ඇතුළ කළු වෙනවා. හේතුව මම දන්නේ ඇයිද කියන්නේ. හැබැයි හදන කෑම එකේ මේක විතරක් නෙමෙයි හදන අනිත් කෑම වලවත් හැබැයි පාට අවුලක් වෙන්නේ නැහැ. ඒකට හේතුව දන්නේ නැහැ මම.
පස්සේ ලුණු පහ ටික සේරම දාලා ලුණු ටික චුට්ටක් බැදුනට පස්සේ තඹගත්ත පොඩි කරගත්ත අල ටික ඒකට දානවා. දාලා චුට්ටක් කරලා වහලා තියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න එහෙම පපඩම අරගෙන එකට කරි ටික දාලා මම දෙවිදිහකට නැමුවා. ඩිසයින් දෙකක් හැදුවා. මේක මේ වතුර ගියහම ඇලවෙනවා. ඒක මම පස්සේ දැනගත්තේ. ඊට පස්සේ ඒක වතුර ගාලා අලවලා හැදුවා. ඒ ටික හදලා ඉවර අපේ ගෙදර ඉන්න 5 දෙනයි පැටිස් 5යි. අතර මේක හරිම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. මම ගිහින් එන්නම්. bye bye. කඩේයි සයිස් එකයි ගැන නම් හිතන්න එපා.